හෙලෝ එවරිවන් අද මම ඇවිත් ඉන්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වූ ලොව පැරණිතම ලිඛිත ඉතිහාසයක් තියෙන ජීවමාන වෘක්ෂය වන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. අද මම මගේ මේ වීඩියෝ එකෙන් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්බිමේ තියෙන නිහඬ බව, ශාන්ත බව සහ වටපිටාවේ සුන්දරත්වය ඔබත් එක්ක බෙදා ගන්නයි. එහෙනම් අපි යමු. ඔයාලා මෙතනට එනවනම් මතක ඇතුව සුදු ඇඳුමකින් සැරසිලා එන්න. ඒක අපේ සංස්කෘතියට වගේම මේ පින්බිමට කරන ලොකු ගෞරවයක්. පාවහන් ඉවත් කරලා වැලිමලුව දිගේ ඇවිදගෙන යද්දි දැනෙන සිසිලස මාරම සනීපයි. දැන් අපි මේ ඉන්නේ උඩමළුවට ඇතුල් වෙන ස්ථානයේ. අද අපි මේ ඇවිල්ලා තියෙන දවසේ නම් ටිකක් සෙනග ඉන්නවා. ඔයාලට පේනවා මේ අපි තද බදයකින් තමයි උඩට යන්න හදන්නේ. හොඳ. අපි ජයශ්‍රී මහා බෝධි ඉතිහාසය සහ වැදගත්කම කතා කරමු. මිනිස් අතකින් රෝපණය කරන ලද දිනයක් සහිත, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 288 කියලා සඳහන් වෙන ලොව දැනට පවතින පැරණිතම වෘක්ෂය මෙයයි. මේට දැන් වසර 2300කට වඩා වැඩි ඉතිහාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි. අද ඉන්දියාවේ තිබෙන බෝධීන් වහන්සේ පසුකාලීනව සිටු වූ එකක් වුවත් ලංකාවේ ඇති මෙම බෝධීන් වහන්සේ මුල් බෝධීන් වහන්සේගෙන් ඍජුවම පැවතෙන්නක් විදිහට සඳහන් වෙනවා. ධර්මාශෝක රජතුමාගේ දියණිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් තමයි මෙය ලංකාවට වැඩම කරවන ලද්දේ. මීට වසර 2300කට පෙර දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙය අනුරාධපුර මහමෙවුනා උයනේදී රෝපණය කරන ලද්දී කියලා සඳහන් වෙනවා. මේ ව්‍යුහය සහ ආරක්ෂාව ගැන සඳහන් කළොත් බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා රන් වැටක් ඉදි කරලා තියෙනවා. මේ බැතිමතුන්ගේ පූජාවන් හා ආධාර වලින් නිර්මාණය වූවක් කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රධාන බෝධීන් වහන්සේව සුළඟින් සහ ස්වභාවික විපත් වලින් ආරක්ෂා කිරීම සඳහා ඒ වටා තවත් බෝධීන් වහන්සේලා සිටුවලා තිබෙනවා. ඒවා පරිවාර බෝධීන් ලෙස හඳුන්වනවා. බෝධීන් වහන්සේ පිහිටා තියෙන්නේ පොළොව මට්ටමේ සිට අඩි 21ක්, ඒ කියන්නේ මීටර් 6.5ක් පමණ උසින් යුතු විශේෂ මළුවකයි. බෝධීන් වහන්සේට විවිධ වූ අභියෝග වලට මුහුණ දීමට සිදු වුණා. අතීතයේ වන අලි බෝධීන් වහන්සේට හානි කිරීම වැළැක්වීමට ක්‍රීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් බෝධිය වටා විශාල ගල් පවුරක් ඉදි කරන ලද්දක් කියලා සඳහන් වෙනවා. 1907 සහ 1911 වසරවල ඇති වූ මහා කුණාටු වලින් බෝධීන් වහන්සේගේ අතු බිඳී ගියා කියලත් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම 1985 මැයි 14 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බැතිමතුන් 146 දෙනෙකු පමණ මෙහිදී ජීවිතක්ෂයට පත් වූ නමුත් බෝධීන් වහන්සේට නම් කිසිදු හානියක් සිදු වෙලා තිබුණේ නැහැ. තවත් විශේෂ කරුණු කීපයකුත් තියෙනවා. ඒ තමයි බෝධීන් වහන්සේට මීටර් 500ක් ඇතුළත කිසිදු ඉදිකිරීමක් කිරීමට රජය විසින් තහනම් කරලා තියෙනවා. මම දැන් මේ ඉන්නේ උඩමළුවේ. මේ පේන්නේ රන් වැටෙන් වටවුණු ඒ අති උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඇත්තරම මේක ගසක් විතරක් නෙමෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංකේතයක්. අපි හැමෝම දන්නවා බෝධීන් වහන්සේට තියෙන මේ විශේෂ ආරක්ෂාව ගැන. පරම්පරා ගණනාවක් තිස්සේ මේ පින්බිම රැක ගන්න කැපවුණු පිරිසක් ඉන්නවා.
ඒ වගේම මෙහි තියෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණත් හරිම අපූර්වයි. ඒ වගේම ලංකාවේ ගොවි ජනතාව තමන්ගේ අලුත් අස්වැන්නින් මුල් කොටස, ඒ කියන්නේ අලුත් සාල් මංගල්‍ය පූජා කරන්නෙත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටයි. මේ වගේ විශේෂ කරුණු රැස්සක් මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා එකතු වෙලා තියෙනවා. මම ඔයාලට මේ ගෙනාවේ මම දන්න ඒ වගේම මං හොයාගත්ත කරුණු කීපයක්. බලන්න මේ යවට තියෙන ශාන්ත බව. වෙතිමුතුන් නිහඬව තමන්ගේ වත් පිළිවෙත් කරනවා. මේ භූමියට ඇතුල් වෙද්දීම දැනෙන සිසිලස සහ සැනසීම වචනෙන් විස්තර කරන්න අමාරුයි. මෙතන ඉන්නකොට හිතට ටිකක් නිදහසක් දැනෙනවා. දෛනික ජීවිතයේ තියෙන තදබදය ආතතිය ටිකක් මැකිලා යනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි ජාති ආගම් ભેදයකින් තොරව ඕනෑම කෙනෙකුට මේ ශාන්ත බව විඳ ගන්න පුළුවන්. මෙතන තියෙන රන්වැට සහ බෝධීන් වහන්සේගේ අතුපතර පෙනෙන විදිය හරිම පෞරාණිකයි. මේ දැන් මං ඇවිත් ඉන්න ප්‍රදේශය බලන්න. බැතිමිතුන් පහන් දැල්වනවා, සුවඳ පූජා කරනවා, මුළු පරිසරයම සුවඳවත් වෙලා. අද මම මේ ගත කරපු පැය කිහිපේ මගේ හිතට ලොකු සහනයක් ගෙනාවා. ඔබත් මෙතනට ආවොත් දැස් පියාගෙන මේ නිස්කලංක බව විඳ ගන්න අමතක කරන්න එපා. ඔබත් අනුරාධපුරයට ආවොත් අනිවාර්යයෙන්ම මේ පින්බිමට එන්න. එහෙනම්
තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මං ළඟදිම එන්නම්.